කතා කරන්න යන්නේ ලංකාවෙන්න ඉතාම ලස්සන සහ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වන දේශානි නිහාරගේ අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන ඉසුරුලොකු හෙට්ටිආරච්චිගේ ආදර කතාවේ අලුත්ම තොරතුරු. ලොකු අනිස්පරතරයක් තිබ්බ වුණත් මේ දෙන්නගේ ආදර කතාව පටන් ගත්ත ගමන්ම මේ දෙන්න ඉතා ආදරෙන් ඉන්නවා කියලා සමාජයට පෙනෙන්න තිබුණා. ඒ වගේම ආදර කතාව පටන් ගත්ත ගමන්ම වගේ දෙදෙනාම එකට හැම උත්සවයකටම සහභාගී වෙන්න වගේම වෙනම දැන්වීම් හැම එකකම වගේ දෙන්නම එකට පෙනී සිටින්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ඉසුරුලොකු හෙට්ටිආරච්චි කියා සිටියේ මේ අවුරුද්දේ ඒ දෙදෙනා අනිවාර්යෙන් විවාහ වෙන බවයි. ඒ කොහොම වුණත් මේ දෙදෙනාගේ ලස්සන ආදර කතාවට තිතක් නිමාවක් වුණා කියලා තමයි දේශානි නිහාරගේ අලුත්ම Facebook post එකෙන් අපිට තේරෙන්නේ. දේශානි නිහාර එයාගේ නිහාරට ට්‍රාන්ස්ෆර් එකක් දාගෙන ඉන්න ෆොටෝ එකත් එක්ක මෙන්න මෙහෙම දෙයක් Facebook එකේ පළ කරලා තිබුණා. මේක පළ කරලා තියෙන්නේ 2025 දෙසැම්බර් මාසේ 19 වෙනිදා. අපි මේක උපුටා ගන්නේ දේශානි නිහාරගේ Facebook එකේ. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ ඉස්සලාගෙන ඇත්ත සතාව හංගගෙන ආදරේ කිය රඟපාගෙන අවංක හිත එක සෙල්ලම් කරන එක. ඇත්තටම මම ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන මම නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසැහෙන ආදරේ කරා. විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව් හැමෝම මට බැන්නා. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොඳක් කිව්වා. අවවාදත් දුන්නා. මම දන්න නොදුරන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝම ගොඩක් ස්තුතියි. මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකව ආදරය කරද්දී අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටම කියන්න මම දන්නේ නැහැ. අවංකව ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතුව තිරිසන් වගේ තමන්ගේ ගැහණිය ළඟින් ඉතිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහණ හොයාගෙන යන්නේ. වරහන් ඇතුළේ සඳහන් කරලා දෙනවා ස්පාවල්ට කියලා. උන්ගේ තියෙන අඩු මානසිකත්වය නිසාද. නැත්තම් එක හිතක් මත නැහෙන වගකීමක බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂයක් තියෙන නිසාද. නැත්තම් කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙනත් ඇති නේද? මම මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව් මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතා බහට ලක් වුණු සෝෂල් මීඩියාස් වල දවස් ගණන් මම ගණන් කතා කරපු දෙයක්. ඒ නිසායි මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මම හිතනවා දැනෙන කිසි දැනුමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ අපි ආදරය කරන්න ඕන, අප වෙන්න ඕන, තමන්ට කියලා ආත්මගරුත්වයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා. ඉතින් මේ පෝස්ට් එකත් එක්ක දේශානි පළ කරලා තිබුණ මේ ට්‍රාන්ස්ෆර් එකක් අලවම ඉන්න ෆොටෝ එක නිසා හුඟක් අය කියලා දෙනවා. ඉසුරුලොකු හෙට්ටිආරච්චි දේශානිට පහර දුන්නා කියලා. ඒක ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ වුණත් මේ පෝස්ට් එකේ තියෙන හේතුවට ඉසුරුගේ දේශානිගේ ප්‍රශ්නේ වෙලා තුනේ ඉසුරු දේශානිත් එක්ක ඉන්න ගම ස්පාවල්ට යන්නේ කියලා. කොහොම නමුත් මේකෙදි දේශානි කියලා තියෙන කරුණු කීපයක් ගැන මම කියන්නම්. දේශානි කියනවා එයාට ගොඩක් මිනිස්සු අවවාද දුන්නා. එයාට දේවල් කිව්වා කියලා. ඉතින් ඇත්ත. ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩක් අය දේශානිට ඉසුරුගෙන් පරිස්සම් වෙන්න ඉසුරුයාට ගැලපෙන්නේ නැහැ කියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි. සාමාන්‍ය සමාජයේ මිනිස්සු ඉසුරු හා දේශානිගේ සම්බන්ධයට වැඩි කැමැත්තක් දක්වුවේ නැහැ වගේම දේශානිට ගොඩක් කියලා තිබ්බේ. ඔහුව ගැලපෙන්නේ නැති බව. මේකට ගොඩක්ම හේතුව දේශානිගේ වයස ඉසුරුගේ වයසට වැඩිය ගොඩක් බහුල නිසා කියලා හිතුවත් ඇත්තම කාරණාව ඒක නෙමෙයි. ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය කියන හැටියට ඉසුරු කියන්නේ ඉතා ඉක්මනින් තරහ යන හරිම උද්දච්චකමකින් ඉන්න පුද්ගලෙක්. ඒක නිසා දේශානි ඉසුරු එක්ක ඉන්නකොට දේශාන්ට ඉසුරුට බය වෙලා වගේ ජීවත් වෙන්න වෙනවා. ඒකෙන් දේශානිගේ ලස්සන අංගගතේ නැති වෙනවා කියන කාරණාව ශේෂ්ත්‍රය වගේම සාමාන්‍ය ගොඩක් වෙලාවට කියලා තිබුණා. ඉතින් දේශානි මේ මොනවත් අහන්නේ නැතුව ඉසුරු එක්ක සම්බන්ධ ටිකටම තියාගෙන හිටියා. ඒ වගේම ඒක ප්‍රසිද්ධියේ දේශානි සහ ඉසුරු විවාහ වෙන දක්වාම
පවත්වාගෙන ගියා. කොහොම නමුත් දේශානි දැන් මේ සම්බන්ධය නවත්තලා තියෙනවා වෙන්නේ. ඒකට හේතුවත් ඉසුරුගේ වැරද්ද කියලා සඳහන් කරලා තියෙන එකෙන් අපිට තේරෙනවා දේශානි අවසානට එයාගේ තීරණය අරගෙන තියෙනවා බව. තාමත් ඉසුරු මේ සම්බන්ධව පෞද්ගලික කාරණාවක් කිසිම වෙලාවක මාත්‍යට කියලා නැති වුණාට අපි බලාපොරොත්තු වෙනවා ඉසුරු එයාගේ පැත්තෙනුත් මේකට හේතුව කියයි කියලා. ඉතින් කොහොම වුණත් ඒ තොරතුරක් ලැබෙන ගමන් අපි වීඩියෝ එකකින් ඔයාලට ඒක අරන් එන්න. එතනම් අපේ channel එක subscribe කරලා තියාගන්න.